ඉතින් ගයිස් ඔයාලගේ WhatsApp එක ඇතුලේ WhatsApp chat GPT එක යූස් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ ෆීචර්ස් පහ දන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක ඔයා Hi guys, welcome back to the Isobro YouTube channel. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Isobro YouTube channel එකෙන් කියන තවත් එක interesting video එකක් එක්ක. ඉතින් අපි අද කතා කරන්න යන්නේ 5 hidden features in WhatsApp chat GPT. ඉතින් මේ කතාව අපි ඉස්සරහට continue කරන් යන්න ඉස්සෙල්ලාම ඔයාලට පොඩි පරිවිඩයක් දෙන්න කැමතියි. මේ video එක part 2 යම් කිසි තවත් එක video එකක්. ඉතින් කලින් මම video එකක් upload කරලා තිනවා WhatsApp chat GPT එක කොහොමද අරගේ GPT app එකට connect කරගන්නේ කියලා. ඉතින් මේ video එක බලවෙ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහලා video එක බලන්න. මොකද මේ video එක බැලුවොත් තමයි අපිට මේ පළවෙනි ෆීචර් එකේ ඉඳලා ඉස්සරහට මේ වීඩියෝ එක කන්ටිනියු කරන් යන්න පුළුවන් වෙන්නේ. හරි මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලන්න කියලා. හරි. එහෙනම් අපි පළවෙනි ෆීචර් එක ගැන කතා කරමු. පළවෙනි ෆීචර් එක තමයි cross device chat sync කියන්නේ. සරලවම කිව්වොත් මෙන්න මේකෙදි අපිට හම් වෙන ලොකම benefit එක තමයි ඔයාලට පුළුවන් ඔයාලගේ WhatsApp chat GPT එකේ කරගෙන යන chat එක ඔයාලගේ chat GPT mobile app එකේ chat GPT ඔයාලගේ desktop version එකේ ඔයාලගේ chat GPT web එකේ ඔයාලගේ laptop එකේ තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ chat එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට WhatsApp chat GPT එකේ කරන හැම chat එකක්ම ඔයාලගේ chat GPT app එකේ web එකේ desktop version එකේ ඕන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මෙතනදී ලැබෙන ලොකුම benefit එක. ඉතින් මේ feature එක ගැන දැන් මම කතා කරනකොට ඔයාලා කල්පනා කරනවා කොහොමද මේ feature එක enable කරගන්නේ කියලා. ඉතින් මේ feature එක enable කරගන්න video එක මම එහෙම් පිටින්ම හදලා තියෙනවා මෙන්න මේ විදියට. ඉතින් මෙන්න මේ video එක අනිවාර්යෙන් බලන්න. එතකොට තමයි ඔයාලට මේ ගැන යම්කිසි අවබෝධයක් සහ කොහොමද මේක කරගන්නේ කියන එක ගැන අවබෝධයක් ඔයාලා ගොල් වලට එන්නේ. මේ වීඩියෝ බලන්න ඊට පස්සේ මේ වීඩියෝ එක මෙතනින් එහාට කන්ටිනියු කරගෙන යන්න. ඉතින් guys අපි දැන් කතා කරන්න යන්නේ දෙවෙනි ෆීචර් එක ගැන. ඉතින් දෙවෙනි ෆීචර් එක තමයි image generating කියන්නේ. ඉතින් මේ image generating කියන කතන්දරේ ඔයාලට කරගන්න පුළුවන් සෑහෙන limit ඇතුව. ඉතින් මේක limit නැතුව කරගන්න අනිවාර්යෙන් ඔයාලා මේකේ unlimited plan එකක් ගන්න වෙනවා. ඉතින් ඒක කරන්න බැරි නිසා තමයි මම ඔයාලට පොඩි option එකක් ගෙනල්ලා තියෙන්නේ මේ image generating limit එක 1න් 4ට up කරගන්න. ඉතින් මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න එක්කන ඔයාලට හොඳ අවබෝධයක් ඒ කියලා මං හිතනවා. අපි කතා කරමු දැන් තුන්වෙනි ෆීචර් එක ගැන. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ තුන්වෙනි ෆීචර් එක ගැන. ඉතින් තුන්වෙනි ෆීචර් එක තමයි voice messages කියන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියන්න යන්නේ කොහොමද මේ voice message දාන්නේ කියලා. සා මේක හොයාගත්ත විදිහට හරියට ඉන්ට්‍රස්ටිං මෙන්න මේ විදිහට තමයි හොයාගත්තේ. voice messages understand කරනවා. හරි මම ඔය විදිහට තමයි හොයාගත්තේ voice messages කොහොමද chat GPT එකට දාන්නේ කියලා. මම දන්නේ කොහොමද කියලා. අර අයින්ස්ටයින් ගෝලවල අපල් වීඩියෝ කරන්නේ. ඒක ඒ මනුස්සයා හිතලා කරපු දෙයක් නෙමෙයි. ඒක ඉබේ මිච්චරේ. ඔයාලගේ ෆෝන් එක ගන්න. ඔයාලගේ ෆෝන් එක ගන්නකද? WhatsApp එක open කර. WhatsApp chat GPT open කරගන්න. ඔයාලගේ WhatsApp chat GPT open කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ voice message එකක් දාන විදිහට voice message එක WhatsApp chat GPT එකට දාන්න මෙන්න මේ විදිහට. Hi Lisa, good morning. While I'm recording this video, I took 79 tips. Yes, I took 79 tips for this video. But the thing is, I deleted all the footage and re-recording this part. Thanks a lot for not subscribing my YouTube channel. දැන් ඔයාලට පේනවා ඇති මම මෙතන voice message එක යවලා තියෙනවා. මේ විදිහට voice message එක යවුවට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මෙතන තියෙනවා මගේ voice message එකේ මොකද්ද මං කිව්වේ කියන එක ලස්සනට එයා describe කළා. ඉතින් මෙතන එයා අහලා තියෙනවා තවත් funny විදියකට ඕනේද. ඉතින් මෙතන දෙනවා here's a police and fun version of your message for the video intro. Good morning, while recording this video I actually took 79 clips. Yes, 79, but guess what? I deleted all of them and here I am re-recorded this part from scratch. So a big thanks to everyone who still hasn't subscribed to my YouTube channel. Let me know if you want it to sound more serious, sarcastic or funny. ඉතින් මේ විදිහට එයා ඒක ලස්සන transcribe කරලා තියෙනවා මම. හරි guys මම දැන් අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට හතරවෙනි ෆීචර් එක. ඉතින් මෙන්න මේ හතරවෙනි ෆීචර් එක ගැන අපි කතා කරන්න අවශ්‍යම ෆීචර් එකක් මේකේ තියෙන්නේ. මොකද ඔයාලගේ ගොඩක් වැඩ ගොඩක් ක්ලේසි කරන ෆීචර් එකක් මේක. ඒ කියන්නේ ඔයාලට හිතන්නකෝ ඔයාලගේ ලොකු ඡේදයක් තියෙනවා. ඒක හැබැයි ඔයාලා කියවන්න ඕනේ මේක දැනගන්න. මොකද්ද මේකේ තියෙන මේ බේස් එක දැනගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ chat GPT එකට ඒ ලොකු ඡේදය අරගෙන copy කරලා paste කරලා මේක summarize කරන්න කියලා දෙන්න. මේක සමරයිස් කරන්න කිව්ව ගමන් ඒක ගොඩක් පොඩියට
මෙන්න මේ විදිහට ලස්සනට දෙනවා අපේ WhatsApp GPT එක විසින්. GPT app එක වගේමයි WhatsApp GPT එකෙත් මේ විදිහේ ෆීචර් එකක් තියෙනවා. ඒක ඔයාලට ඒක යූස් කරන්න පුළුවන් ඔයාගේ වැඩ කටයුතු වලදී. ඉතින් මේ ෆීචර් එක විදිහට මම හඳුන්වන්නේ quick prompting with one line commands කියලා. ඒ වුණාට ඔයාලට පුළුවන් one line එකකට වඩා ගොඩක් දේවල් යූස් කරන්න. හැබැයි මේක one line එකක් විදිහට ඔයාලට ගන්නත් පුළුවන්. පළවෙනි එක තමයි summarize කරන්න පුළුවන් ඔයාලට ඕනිම paragraph එකක් ඕනිම දෙයක්. ඒ වගේම ඔයාලට පුළුවන් captions write කරගන්න පුළුවන් ChatGPT එකට කියලා. ඒත් එකම ඔයාලට පුළුවන් ඕනෑම දෙයක් translate කරගන්න. ඉතින් මම මේක එකින් එක පැහැදිලි කරලා පෙන්නන්න යන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනිම image එකක් attach කරලා දාලා ඒකට caption එකක් ඕනි කියලා කියන්නේ. එතකොට ඒ image එක analyze කරලා ඔයාලට අවශ්‍ය කරන caption එක ලස්සනට එක්කවනවා. ඒක ඔයාලට ඕනි tone එක ඔයාලට ඕනි විදිහ ඔයාලට ඕනි sections වෙන් කරලා ඔයාලට කරන්න පුළුවන්. හරි. මේක ලොකුවටම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒත් එක්කම ඔයාලට පුළුවන් ඕනිම දෙයක් translate කරන්න. මම දැන් කියනවා please stop. ඔයාලට පුළුවන් මේ please stop කියන එක ඔයාලගේ WhatsApp GPT එකට දාලා මේ විදිහට translate කරගන්න. ඒ translate කරගත්තට පස්සේ මට ආවේ මෙන්න මෙහෙම එකක්. ඒත් එක මම මේක දැම්මා අපේ Google Translate එකට. අර මේ වගේ result එකක් තමයි ආවේ. මම ඔයාලගේ පොඩ ෆෝන් එක ළඟින් හරි ඔන්න ඔක තමයි අපිට හම්බෙන හතරවෙනි සහ ඒකෙනුත් ගොඩක්ම යූස්ෆුල් වෙන ෆීචර් එක. හරි ඉතින් මේක තමයි හතරවෙනි ෆීචර් එක. දැන් මම කතා කරන්න යන්නේ පස්වෙනි ෆීචර් එක ගැන. ඉතින් මේ පස්වෙනි ෆීචර් එක තමයි memory කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ WhatsApp GPT එක හෝ නැත්නම් ඔයාලගේ GPT app එක ඔයාලට අවශ්‍ය කරන විදිහට customize කරගන්න. ඉතින් මේක customize කරගන්නවා කියනවට වඩා මේක හරියටම කිව්වොත් මේක නිකන් personalization කරගන්න. මේක personalization කරගන්නවා කියන්නේ Tamanට ඕන විදිහට හදාගන්නවා කියන එක. ඉතින් මේ Tamanට ඕන විදිහට තමන්ගේ GPT එක හදාගන්න පුළුවන් වෙන ෆීචර් එකකුත් මේ දැන් GPT එක විසින් අපිට දීලා තියෙනවා. ඉතින් මේක GPT-4 කියන version එකකින් තමයි introduce කරලා දුන්නේ. ඉතින් මේ feature එක ඔයාලට enable කරගන්න නම් අනිවාර්යෙන්ම ඔයාලගේ WhatsApp GPT එක හරියන්නේ නැහැ. වැඩේ enable කරගන්න නම් ඔයාලට යන්න වෙනවා ChatGPT app එකට. ඉතින් මේ app එකට කියාට වැඩක් නැහැ. ඔයාලා කලින් වීඩියෝ එක බලලා මේ දෙක connect කරලා තිබ්බේ නැත්තම් මේක කනෙක්ට් කරලා තියෙන්න ඕනි මේ වැඩේ කරගන්න. එතකොට තමයි WhatsApp GPT එකත් GPT app එක වගේම ඔයාලා ගැන මතක තියාගෙන ඔයාලට personalize කරපු උත්තර දෙන්න පටන් ගන්න. ඉතින් මේ feature on කරගන්න විදිහ මම දැන් පෙන්නන්නම්. ඒ කියන්නේ මේ feature එක විතරක්. ඒ කියන්නේ WhatsApp GPT එකයි GPT app එක connect කරගන්න විදිහ නෙමෙයි. මම දැන් කියලා දෙන්නේ කොහොමද මේ feature එක තමයි memory feature එක enable කරගන්නේ කියලා. හරි guys දැන් අපි බලන්න යන්නේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේකට කරගන්න තියෙන ඔයාලගේ ChatGPT app එකට යන්න ChatGPT app එකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ විදිහට load වෙනකම් පොඩ්ඩ වෙලාවක් ඉන්න වෙනවා. හරි දැන් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉරි දෙකක්. මේ ඉරි දෙක ඔබන්න ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ profile එක මෙතන වගේ Sobro කියලා profile එක. So ඔයාලට යන්න තියෙන මෙතන තියෙන personalization කියලා option එක. මෙන්න මෙතන තියෙනවා enable customization කියලා. මේක දැන් මගේ on වෙලා තියෙන මම on කරලා තියෙන මේක on කරා. on කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ දේවල් ටිකක් පෙන්වන්න ගන්නවා. මෙතන තියෙන ChatGPT personality කියලා. ඔයාලා මෙතනින් select කරගන්න පුළුවන් default, robot, listener, nerd කියලා. ඉතින් මම මේක default තමයි දාලා තියෙන්නේ. එතනකො මේක default දාලා තිබ්බම cheerful and adaptive කියලා තමයි තියෙන්නේ. හරි. ඉතින් ඒක මේ විදිහට enable කරගන්න. ඊට පස්සේ මේ මෙතන තියෙනවානේ be talkative and conversational, tell like. ඉතින් මෙන්න මේක ඔයාලට දෙන්න පුළුවන් මෙන්න මෙතන straight shooting එතකොට witty chatty දෙන්න පුළුවන්. හරිද? දැන් ඊට පස්සේ එතකොට ඒකට අදාළ කරන විදිහට තමයි මෙන්න මේක fill up වෙන්නේ. ඒකත් හරි. ඊට පස්සේ ඔයාගේ nickname එක දෙන්න. දැන් මම මෙතන Sobro කියලා කෙලින්ම දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන your occupation. ඒ කියන්නේ ඔයාගේ රැකියාව. ඔයා මොනවද කරන්නේ? ඔයා මොනා කරන කෙනෙක්ද කියන්නේ රැකියාව අවශ්‍ය නැහැ. ඔයා මොනා කරන කෙනෙක්ද? මම මෙතන දාන social media content creator, tech and lifestyle, YouTuber, Insta content creator, social media marketing ඊට පස්සේ ඒ කතන්දර ටික දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ඕන තරම් fill up කරගන්න පුළුවන්. ඊට පස්සේ more about you. ඉතින් මේකේදී ඔයාලා social media, tech and lifestyle, YouTube and Insta content creations ඔයාලා මොනවාද? ඔයා artist කෙනෙක්ද? ඔයා මොනවාද කරන්න කියලා මෙතන ඔයා song writer කෙනෙක්ද? ඕනිම දෙයක් මෙතන ඔයාලට දාගන්න පුළුවන්. ඒ ඔය විදිහට තමයි මේ feature එක on කරගන්න. ඊට පස්සේ මෙතන save කරගන්න. මෙන්න මෙතන හරිය ටික් එකක් තියෙනවා. මෙතන ඒක tap කරන්න. මෙතන එතකොට ඔයාලට මේක save කරගන්න පුළුවන්. ඉතින් guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ වීඩියෝ එකේ අන්තිම කොටසට. මම හිතනවා ඔයාලා මුලින් ඉඳලා අග වෙනකම් බලවුව කෙනෙක් නම් මේ කොටස ඔයාලා බලනවා අනිවාර්යෙන්. මොකද මම දන්නවා මේ වීඩියෝ එක මුල බලනවා මැද බලන්න අය අග බල පිසකුත් ඉන්න. ඒ නිසා මේ එකෙන් ඔයාලට හරි පණිවිඩේ යන්නේ නැහැ මගේ වීඩියෝස් වලින්. ඒ නිසා අනිවාර්යෙන් මුල සිට අග දක්වා බලන්න කියලා මුලින්ම කියන්නේ
අන්න ඒකයි පොඩි කාරණාව මතක් කරන්න තියෙනවා මේ වීඩියෝස් මේ විදියට ඒ කියන්නේ ටෙක් වීඩියෝටත් මේ විදියට හදනවා කියන්නේ ටිකක් විතර අමාරුවට තමයි ඔයාලට පේන්නේ ඒක දවස් 3ක් කරගෙන තමයි වීඩියෝ ෂූට් කරේ එක එක තැන්වල එක එක විදිහකට මේ කාරණා ඔක්කොමත් එක්ක ඔයාලට ඉතිරවනේ සබස්ක්‍රයිබ් කරන්න ඕනේ කියලා එහෙනම් දැම්ම පොඩි වෙලාවක් කරගෙන සබස්ක්‍රයිබ් කරන්න බෙල් නොටිෆිකේෂන් ඔන් කරගන්න මේ වීඩියෝ වාගේ යාළුවොත් ෂෙයා කරන්න මේ වගේ දේවල් වලට කැමති ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලගේ ස්ටෝරි දාන්න Facebook ස්ටෝරි දාන්න Instagram ස්ටෝරි දාන්න මාව ටැග් කරලා දාන්න පුළුවන් නම් මේ ඔයාලගෙන ලොකු දොක් එහෙනම් අපි අද සමුගමු එහෙනම් අපි තවත් එක ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් ඉතිරියේදී හමුවෙමු අදාළ කරන හැම ලින්ක් එකක්ම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා හැම එකම ෆලෝ කරලා තියාගන්න ඉතින් මම Instagram එකේ ඉන්නේ ඒකට ෆලෝ එකක් දාන්න එහෙනම් අපි තවත් එක දවසකින් හමුවෙමු එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ජය වේවා අපි තවත් එක ලස්සන ටෙක් වීඩියෝ එකකින් මේ විදියට හමුවෙමු